හුඟක් අය මේ IRD එකෙන් ලැබෙන පින් එක ඕපන් කරගන්න බෑ කියලා කමෙන්ට් කරලා තිනවා. මගෙන් අහලත් තිනවා කතා කරලා. අපි බලමු කොහොමද නිවැරදිව IRD පින් එක ඕපන් කරගන්නේ කියලා. මම මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ කම්පැනි එකකට අදාළව ලැබිච්ච IRD පින් එකක්. මේකේ පාස්වර්ඩ් ෆෝමැට් එක විදිහට DDMM plus the last 5 character of your company reference number කියලා තියෙනවා. එතකොට මේකේ DDMM කියලා කියන්නේ date of incorporation එක. මුලින්ම දිනය ඊට පස්සේ මාසය ඊට පස්සේ ටින් නම්බර් එකේ අන්තිම අංක 5. ඒ විදිහට මේකේ ගයිඩ් එක දීලා තියෙනවා ඕපන් කරන විදිහ. දැන් ඉන්ඩිවිජුවල් එකක නම් මේක සමහරක් විට එයාගේ ඉනිෂියල් ටික, නමේ ඉනිෂියල් ටික, date of birth එක, නැත්නම් identity card number එක ඒ විදිහට එනවා. එතකොට ඔයා ඉනිෂියල් හරියට දීලා නැත්නම් ඕපන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ස්පේස් තියලා ඉනිෂියල් දෙනවා. ඩොට්ස් තියලා දෙනවා. එතකොට මේ ඩොට් එකත් කැරක්ටර් එකක් විදිහට තමයි සිස්ටම් එක කවුන්ට් කරන්නේ. අපි දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ කම්පැනි එකේ ඉන්කෝපරේෂන් ඩේට් එක විදිහට 27th day of December 2021 කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ 2021 දෙසැම්බර් 27. 27යි 12යි ටින් නම්බර් එකේ අන්තිම අංක 5 ගැව්වම මේකේ ටින් එක ඕපන් කරගන්න පුළුවන්. ඒතර ඉන්ඩිවිජුවල් ටින් එකකදී ඔයාලගේ ඉනිෂියල් එක්ක නම සහ ඩෙන්ටිටි කාඩ් එකේ අන්තිම අංක ටික වෙන්න පුළුවන්. ඒතර ඒ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් අනුව ඔයගොල්ලෝ ඒක එන්ටර් කරලා ඕපන් කරගන්න ඕනේ. මේ පින් එක නිකුත් කරපු දවසේ ඉඳලා දින 45ක් තමයි වළංගු වෙන්නේ. ඕගොල්ලෝ ඊට කලින් ඒක පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න ඕනේ. පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න හැටි YouTube channel එකේ වීඩියෝ කරලා තියෙනවා. මම TikTok channel එකෙත් පාස්වර්ඩ් චේන්ජ් කරගන්න හැටි වීඩියෝ එකක් ඉදිරියට ගෙන එන්නම්. ඔන්න ඔය ආකාරයට තමයි ඔයගොල්ලෝ නිවැරදිව ඔයාලගේ පින් එක ඕපන් කරගන්න ඕනේ.